හායි හායි යාළුවනේ අද මම ගෙදර යන ගමන් ඉන්නේ ෂෝට් කට් පාරකින් තමයි අද ගෙදර යන්නේ මම. චූටි ගමනක් ගියා. දැන් මේ වැඩේ කරගෙන ගෙදර යන ගමන් ඉන්නේ. අපිට කියන්නේ මේන් රෝඩ් එකෙන් යන්න පුළුවන්. අපි ඒකෙන් යන්නේ නැතුව වෙන පාරක් තියෙනවා අපි ෂෝට් කට් එකක්. ඒ පාරෙන් තමයි අපි යන්නේ දැන් ගෙදර. සුන්දර පරිසරයක් තියෙනවා වටේ පිටේ. ලස්සන ගෙවල් දොරවල් තේ වතු කඳු ඉතින් ෂෝට් කට් එක යනවා නම් මේ පාරෙන් තමයි යන්නේ. පොල් දිනවා. තවට දෙයක් පෙන්නන්නම්. මෙන්න මෙතනින් පේනවද? පන්සලක් පේනව නේද? පේනවද වලට? මේ තමයි බලංගොඩ කන්ද විහාර පන්සල. මේ පාරේ ඉතින් ටිකක් දුර යන්න තියෙනවා. ඒ කියන්නේ අර ෂෝට් කට් එකකින් යන්නේ අපි. ඒ නිසා පොඩි දුරක් යන්න තියෙනවා පයින්. දැන් නම් අපි මගක් දුරට ඇවිල්ලා තින්නේ. හරි මහන්සි ඉතින් චුට්ටක් පයින් යන්න තියෙනවානේ. මට මේන් රෝඩ් එකෙන් ගිහලා යන්නේ ලේසි. මම ඔයාලට මේ වටපිටාව පෙන්වන්නත් එක තමයි මේ පාරෙන් අද යන්නේ. තේවතු තියෙනවා. තව ඉස්සරහට වලට තව දෙයක් පෙන්වන්න තියෙනවා. අපි ඉස්සරහට ගිහලා වලට පෙන්වන්නම් තව දෙයක්. ඔයාලගේ පැතිවල සමහර විට ඇති, සමහර විට නැතුවත් ඇති. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්න පළාත්වල තියෙනවා ඒවා. මොනවද කියලා ඔයාලට ගියාම පෙන්වන්නම් තව ටිකක් ඉස්සරහට. මේ ලස්සනයි මේ පාර. ආඩ ඉස්සර යනවා පේනවද අර කට්ටියක් යනවා පේනව නේද? ඒ කට්ටිය යන්නේ දලු කඩන්න. මම කියනවා මේ පැත්තේ තේ තියෙනවා කියලා ගොඩක්. ඔන්නේ යාළුවනේ අර මං කිව්ව දේ මං ගොනේද පොඩි දෙයක් පෙන්නන්නම් කියලා. අන්න එක තමයි මේ ආට පෙන්නන්නේ. ඔයාලගේ ඉන්න පළාත්වල රබර් තියෙනවා ඇති, සමහර තැන්වල නැතුව ඇති. අපේ නම් මෙහෙන් මේ රබර් තියෙනවා මේ. ලස්සන රබර් වත්තක් තියෙනවා මේ. ඉන්න බලන්න. මේකේ ආයෙ තියෙනවා අපේ ගෙවල් පාරට යනකම් මේ ආයෙ තියෙනවා. ඔන්න යාළුවනේ මං ආවා. ඒ යන්නේ දැන් මං අර කිව්ව නේද ඔයාලට මහන්සි කියලා මම හිටියේ ඇවිල්ලා. මේ මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. කියන්නේ මේ වත්ත මැදින් යනකොට
මාර නිස්කලංක භාගයක් තියෙන හරිද ආලා සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යනකොට දුර කොහේ හරි බස් වල යනවා ඇති සාමාන්‍යව පොඩි දුර වලට යනකොට ස්ට්‍රීට් ෂෝට් කට් වලින් පයින් යන්න ඒක ඇඟටත් හොඳයි ඒ යන්නේ සමහර කට්ටිය ඉන්නව වාහනයක් නැතුව කොහෙටවත් යන්නේ යාකට බෑ යන්න පයින් යන්න බෑ එහෙම දේවල් තියෙනවා ඉතින් ඔයාලා මෙන්න මේක පයින් යන බලන්න මේ බලන්න වටේ පිටේ කොච්චර ලස්සනද කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ ඔයාලා හැම එක්කෙනාම ඉන්න බලන්න කොච්චර ලස්සනද කියන්නේ අගුව පායලා ඔන්න යාළුවනේ අපි දැන් ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ තව කිලෝමීටරයක් වගේ තමයි ගෙදරට තියෙන්නේ දුර. තාම රබර් වත්ත මැදින් යන ගමන් ඉන්නේ. ඔන්න දැන් මේන් රෝඩ් එකට ඇවිල්ලා ඉන්නේ. මම මෙතනින් ඇතුළට ගිහිල්ලා ඔයාලට ඉතුරු වීඩියෝ එක ගන්නවා. ඔන්න යාළුවනේ අපේ ගෙවල් පාරට ආවා. දැන් මම මේ පාරෙන් තමයි ගෙදරට යන්නේ. කියන්නේ අපේ ගෙවල් පාර මේක. මේ පාරෙන් පොඩි දුරක් තමයි ගෙදරට තියෙන්නේ. මේ පාර ලස්සනයි ඉතින් අර වගේම ලස්සනයි. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්කෝ මේ පාර. ලස්සන තැනක් තියෙනවා. එක තැනක් කියලා නෑ. ඉතින් මේ හරි ගොඩක් දැන් ලස්සනයි. මේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඔයාලට ඕනනම් බලංගොඩ ට්‍රැවල් කරන්න ආසයි ඉන්නවා. ඒ කට්ටියට ඇවිල්ලා ට්‍රැවල් කරන්න පුළුවන් බලංගොඩ. ලස්සන තැන් ගොඩක් තියෙනවා. සමහර කට්ටිය ඉන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට ඉතින් ඇවිල්ලා හොඳ ට්‍රැවල් කරන්න පුළුවන්. ලස්සන බකක් තියෙනවා බලන්න කන්ද පේනවා. මේ තමයි දෙතනගල කන්ද. ඔයාලා අහලා ඇති ඕන්න එහෙම දැකලත් ඇති. මේ තියෙන දෙතනගල කන්ද. මේ වටේ පිටේ සේරම ලස්සනට පේනවා. මම ඉතින් හිතුවේ නෑ මේ vlog එකක් කරන්න ඕනි කියලා. මට පස්සේ හිතුණා ඒකයි මම කරන්නේ මේ. වීඩියෝ එකක් දැම්ම නම් හොඳයි මේ වටපිටාවේ. එහෙමයි කියලා ඒකයි ගත්තේ වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්නත් එක්ක. හරි යාළුවනේ ඔන්න මං ගෙවල් ගාවට ආවා එහෙනම්. අදට මෙතන වීඩියෝ එක නවත්තනවා අලුත් වීඩියෝ එකක් අරන් එන්නම් මං. එහෙනම් ඔයාලා හැම එක්කනම් පරිස්සමෙන් ඉන්න බුසරණයි.